මේ තියෙන්නේ සිග්නල් ලයිට් කන්ට්‍රෝල් කරන යුනිට් එක. ඉතින් මේකට සිග්නල් ලයිට් ෆ්ලෑෂ් එක කියලා කියනවා. ඔයාලගේ බයික් එකේ සිග්නල් ලයිට් වැඩ කරන්නේ නැත්නම් සිග්නල් ලයිට් එක පත්තු වෙන්නේම නැත්නම් ඒ වගේම සිග්නල් ලයිට් එක දිගටම පත්තු වෙලා තියෙනවා. ඒ කියන්නේ බ්ලින්ක් වෙන්නේ නැත්නම් මුලින්ම බලන්න ඕනේ මෙන්න මේ සිග්නල් ලයිට් ෆ්ලෑෂ් එකේ මොකක් හරි එරර් එකක් තියෙනවද කියලා. ඉතින් මේක මෙන්න මේ වගේ ඩිසයින් එකක් වගේ මෙන්න මේ වගේ ඩිසයින් එකකුත් ඔයාලට ලැබෙනවා. අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ මෙන්න මේ ඩිසයින් එකේ තියෙන සිග්නල් ලයිට් ෆ්ලෑෂ් එක. මොකද මේකේ බීප් ටෝන් එකක් එක්කමයි එන්නේ. ඒ නිසා ඔයාලට සිග්නල් ලයිට් එක දැම්මහම ආයි මේක ඕෆ් කරන්න අමතක වෙන්නේ නැහැ. මෙන්න මේ බීප් ටෝන් එක නිසා. ඔයාගේ බයික් එකෙත් අර කිව්වා වගේ සිග්නල් ලයිට් එරර් එකක් ආවොත් ඔයා මුලින්ම බලන්න ඕනේ මෙන්න මේ ෆ්ලෑෂ් එකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඊට පස්සේ ඔයා බලන්න ඕනි ඔයාගේ බයික් එකේ සිග්නල් ලයිට් දාන ස්විච් එකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඊට පස්සේ තමයි ඔයා බලන්න ඕනි වයර් ලයින් එකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද බයික් එක ගලවලා මේ දේවල් චෙක් කරලා මේක රීප්ලේස් කරගන්න කියලා. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ ඉලෙක්ට්‍රික් බයික් එක ගලව ගන්න ඕනි. සාමාන්‍ය ස්කූටර් එකක් ගලවන විදිහටම තමයි මේක ගලවන්න තියෙන්නේ. ඉස්සරහා තියෙන මේ කේසින් එක ගලව ගන්න ඕනි. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන වගේ ඔයාලට මේ තියෙන තැන්වල එන තියෙනවා. මේ ටික ගලවලා පරිස්සමින් මේකේ තියෙන ක්ලිප්ස් කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමින් තමයි මේක ගලව ගන්න ඕනි. හරි ඊට පස්සේ මෙතන වයර් හනස්සර සම්බන්ධ කරලා තියෙන කේබල් ටයි ටික කපලා මෙතනින් වෙන් කරගන්න ඕනේ මෙන්න මේ සිග්නල් ලයිට් ෆ්ලෑෂ් එක. එතකොට මේ ක්ලිප් එක පරිස්සමින් ගලවගෙන ඔයාලා මේ පරණ අපි අයින් කරන සිග්නල් ලයිට් ෆ්ලෑෂ් එක ගලවලා වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ගන්නවා අපේ අලුත් සිග්නල් ලයිට් ෆ්ලෑෂ් එක. මේක තමයි දැන් අපි අලුතෙන් සම්බන්ධ කරන්නේ. මුලින්ම මේ ක්ලිප් එක සම්බන්ධ කරලා මොකුත් කේබල් ටයි දාන්න කලින් අපි බයික් එකේ සිග්නල් දාලා බලන්න ඕනේ මේ වැඩේ ෆික්ස් වුණාද කියලා. මොකද මෙතනදී ෆික්ස් වුනේ නැත්නම් අවුල තියෙන්නේ සිග්නල් ලයිට් ෆ්ලෑෂ් එකේ නෙමෙයි වයර් හනස්සේ හරි වෙන වයර් හනස්සේ හරි ස්විච් එකේ හරි. ඉතින් ඒක වෙනම අපි චෙක් කරගන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් අපි බලන්නේ කොහොමද සිග්නල් ලයිට් ෆ්ලෑෂ් එක චේන්ජ් කරගන්නේ සහ සිග්නල් ලයිට් ෆ්ලෑෂ් එක රීප්ලේස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ස්විච් එක දාලා බලනවා දැන් අවුලක් නැති හින්දා අපි ආයෙසරයක් මේක තිබ්බ විදියට බයික් එක හයි කරගන්න ඕනි. ඉතින් හයි කරගන්න කොටත් ගාන්ට මේ ක්ලිප්ස් එකක් උඩ එකක් යන්නේ නැති වෙන්න හරියට තියලා තද කරගෙන තිබ්බ විදිහට මැනටේ දාලා තද කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි බයික් එකේ සිග්නල් ලයිට් ඉෂුව එකක් ආවොත් ගොඩක් දුරට සිග්නල් ලයිට් බ්ලින්ක් වෙන්නේ නැතුව එහෙම නැත්නම් එක දිගට සිග්නල් ලයිට් බ්ලින්ක් වෙන්නේ නැතුව එහෙම නැත්නම් සිග්නල් ලයිට් ඔන් වෙන්නේ නැතුව එක පැත්තක් වැඩ කරන්නේ නැතුව ඒ වගේ ඉෂුව එකක් තිබ්බොත් ගොඩක් දුරට ඉෂුව එක ප්‍රොබ්ලම් එක තියෙන්නේ මෙන්න මේ සිග්නල් ලයිට් ෆ්ලෑෂ් එකේ. මේක චේන්ජ් කරගත්තොත් ගොඩක් දුරට මේකට විසඳුමක් ගන්න පුළුවන්. ඒ හරි ගියෙත් නැත්නම් තමයි අපි වයර් ලයින් එකේ හරි එහෙම නැත්නම් ස්විච් එකේ හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්නේ.